ඔයාගේ ජීවිතේ ඔයාට හම්බ වෙච්ච ගෑණියෙක් කවදා හරි කියලා තියෙනවා නම් අනේ මාව ඒ විදිහට හිතන්න එපා. මම එහෙම කෙනෙක් නෙවෙයි. ඔයාට පව් සිද්ධ වෙනවා. හොඳට රවුම් ගහපු හොඳ අම්මන්ඩි කෙනෙක් තමයි ඒ විදිහට කියන්නේ. මොකද හොඳ අත්දැකීමෙන් කියන්නේ අදත් ජීවිතයේ තරුණ තුලින් ඔබ හමු වෙනවා අරුණ ප්‍රියදර්ශන. ඉතින් අපි කතා කරමු මාතෘකාවට යමු. ඔය මාත් එක්ක මම හොඳට මගේ ජීවිතේ හොඳට පළපදියම් වෙලා මම හොඳට හෙම්බත් වෙලා හොඳට ටෙම්පරවල් වෙච්ච මිනිස්සෙක්නේ. ඉතින් මාත් එක්ක සමහරු ගෑනු ඇවිල්ලා තිනවා මම ඉන්නවා තමන්ගේ මිනිහත් එක්ක බයිසිකලේ බඩ මැද්දේ අත දාගෙන ඇවිල්ලා ඔෆිස් එක ළඟින් බැහැලා ඔෆිස් එකට එනවනේ. ඊට පස්සේ මිනිහා යන කලින් ඉඳලා මාත් එක්ක මෙහි යනවා රවුම් ගහන්න. රයිට්. අපි ගිහලා රූම් එකක් අරගෙන ඉන්නවා. ඉඳලා ඊට පස්සේ ඔෆිස් එක යන වෙලාවටම එනවා. ආයෙත් ඊට පස්සේ අර මිනිහාගේම මේ බයිසිකලේ නැගලා බඩ මැද්දේ අත දාගෙන මේ මොකක් පත්තිනි අම්මලා වගේ යන ගෑනු මගේ අත්දැකීමෙන් මාත් එක්ක ඉඳලා තියෙනවා. එතකොට ඒ ගෑනු කෙනාට එක දවසක් මාත් එක්ක ඉඳිද්දි මාත් එක්ක තුරුල්ලා ඉඳිද්දිම ආවා මිනිහාගේ තමන්ගේ මිනිහාගෙන් කෝල් එකක්. ඒකට මිනිහට පොඩි සැකයක් ආරංචියක් ගිහින් තියෙනවා මේක කට්ටපන්නවා කියලා. ඉතින් මේ ගෑණි මාත් එක්ක තුරුල්ලා ඉන්න ගමන් අර මිනිහට කෝල් එකෙන් කියනවා එහෙම මං ගැන හිතන්න එපායි මං එහෙම කෙනෙක් නෙමෙයි. ඔයාට පව් සිද්ධ වෙනවා. ඔයා මං ගැන ওই විදිහට හිතනවා නම් කියලා මේ ගෑණි කිලෝ මාත් එක්ක තුරුල්ලා ඉන්නවා ඒ කසාද ගෑණි. ඒ හින්දා ඔයාගේ ජීවිතේට යම් කිසි ගෑණියෙක් ඇවිල්ලා ඕනවට වඩා ආදරේ පෙන්නගෙන ඕනවට වඩා නටෝගෙන නිකන් මූණ පස්සපැත්ත වගේ කරගෙන ඔයාට නම් හොඳක් වෙන්නේ මං ගැන මාව සැක කරන්න එපා නේ කියලා ඕනවට වඩා නිකන් පස්තිනි අම්මා වෙන්න හදනවනේ. ඒ කියන්නේ ඒ ගෑණිගේ හෙළුව හොරගන්න තමයි අත්දැකීමෙන් කියන්නේ. ගෑණිගේ හෙළුව හොරගන්න තමයි ඒ දානේ ඉඳ කවදාවත් ඒ වගේ ගෑණියෙක් ඔබට හම්බුනොත් සත්ත පහකට විශ්වාස කරන්න එපා. හොඳට වටේ කියපු හොඳට නටපු හොඳ අම්මන්ඩි කෙනෙක් තමයි ඒ. දැන් ජීවිතේ චරණ තුලින් මට වෙච්ච අත්දැකීම් සහ මම ලැබුව අත්දැකීම් සමාජීය අත්දැකීම් බෙදා හදාගත්තා. අරුණ ප්‍රියදර්ශන ජීවිතයට අරුණ YouTube නාලිකාව තුළින් තවත් වීඩියෝ එකකින් හම්බ වෙනතුරු ඔබට සුවදායි අනාගතය. බොහොම ස්තුතියි.